ඔන්න අද අපි යන්න බලාපොරොත්තු වෙන්නේ මීදුම් පාරාදීසයකට. ඒ තමයි ඌව පළාතේ හපොතලේ නගරයේ පිහිටලා තියෙන ලිප්ටන් සීට්. අපි ගමන් ආරම්භ කරන්නේ බණ්ඩාරවැල ඉඳලා. බණ්ඩාරවැල ඉඳලා ලිප්ටන් සීට් යන මාර්ග දෙකක් තියෙනවා. එකක් තමයි පූනාගල නායබැත්ත මාර්ගය. අනිත් මාර්ගය තමයි හපොතලේ දඹේතැන්න මාර්ගය. මේ මාර්ග දෙකෙන් ලස්සනම මාර්ගය හපොතලේ දඹේතැන්න මාර්ගය නිසා අපි දෙවෙනි මාර්ගය තෝරගත්තා. එහෙනම් අපි හපොතලේට ගිහින් නැවත හමු වෙමු. හපොතලේ නගරයට. මේ නගරේ විශේෂ වෙන්න හේතුව තමයි දේශීය විදේශීය වශයෙන් සංචාරකයන්ගේ ආකර්ෂණීය දිනා ගැනීම. මොකද මේ ප්‍රදේශයේ විනාඩියෙන් විනාඩිය දේශගුලිය වෙනස් වෙනවා. අපි එහෙනම් මේ සුන්දරත්වයේ විදින ගම ඉස්සරහට ගිහින් බලමු. ඇවිත් ඉන්නේ ගමනාන්තයේ ඉතා ආසන්න ස්ථානයකට. ඉතින් ඔබට බලා ගන්න පුළුවන් මේ ස්ථානයේ අධික වේදුම් සහිත ස්ථානයක් බව. මේ වගේම ඔබට බලා ගන්න පුළුවන් අපේ දමිළ කාන්තාවක් තේදල නෙලන ආකාරය. එසේනම් අපි ගමනාන්තය දක්වා යමු. දැන් මේ ඇවිත් ඉන්නේ අපේ ගමනාන්තයේ ලිප්ටන් සීට් වෙත. අපි එහෙනම් මේ ලිප්ටන් සීට් ගැන වැඩි විස්තරයක් මිස්ටර් නාරායන්ගෙන් අහලා බලමු. Very good morning. Welcome to the Lipton seat, madam. මෙතන විශේෂ දිනක කියන්නේ ලංකාවේ තියෙන පළාත් 9යි. ඒ පළාත් 9න් පළාත් පාක් බලන එක තමයි ලිප්ටන් සීට් එක විශේෂයි. පළාත් පාක් කියන්නේ මම මේ ප්‍රථම මධ්‍යම පළාතේ අnder පෙරින් ලපෙනවා. නෝරලිය සිරිපාද පිදුරුතලාකල ඕටන්තන අම්බවැල වේල්සන් පට්ටිපොළ කිරිගල්පත අග්ගල නක්කල්ස් වෙනකම් පෙනවා. අර පැත්තේ සබරම පළාතට උඩෝල ජලාශය ඉන්ද්‍රිපිටිය සන්ද්‍රිකවව සූර්යවව මත්තල එයාපෝට් බලාංගොඩ බම්බේන කුරකල පන්සල වෙනකම් පෙනවා. කෙලිම දකුණු පළාත පෙනවා. හොඳ පෙරින්න අම්බලට මුදු අතර කම්මති සමාරාම වෙල්ලවාය හඳපාන කලවව වැඩි දිකන්ද එතුලිවව පන්නවල වීරවල සමාරාමවව ලුළු ගම්බර වෙනකම් පෙනවා. අර උඩට ගියාන 3 point අතිනෝ නැගනේර පැත්තේ ගම්පාර සිම්බලන්ඩෝ බුත්තන අරගම්බ පොතුවිල් මොනරාගල බලවත වෙනකම් පෙනවා. මේ ඌවා පළාතට බදුල්ල පසර නමනකොළ එල්ල පయ్యాංගන වෙනකම් බලන්න පුළුවන් මේ මිනිස්සු වෙයිලා තියෙන්නේ. නැත්තන්ට
උස තියෙනවා මැඩම් මීටර් වලින් 1970යි අඩි 6300 තියෙනවා මුදුමට දලා උස. මේ ලිප්ටන් සර් කියන කෙනා මෙයා තමයි 1800 ලංකාවට ආවිලා ඒ අදවල ලිප්ටන් ස්ලෝන් ටී කියලා පළවෙනි අන්දල දුන්න කෙනා මෙයා. ඒ තෝමස් ලිප්ටන් එයාගව නාරායන් මහතා කියූ ලෙස අක්කර 925ක් පමණ විශාල දමී තැන්න වතුයායේ නිර්මාතු වන්නේ මිස්ටර් තෝමස් ලිප්ටන්. එතුමා විවේකගත කළ ස්ථානය තමයි ලිප්ටන් සීට් නමින් හඳුන්වන්නේ. මෙහි ඇති ස්වභාවික සෞන්දර්යය මෙතෙකයි කියා විස්තර කළ නොහැක. ඔබත් පැමිණෙන්න මෙම සතුට විඳ ගන්න. නැවතත් අපි හමු වේවි බලාපොරොත්තු වෙන අදට සමුගන්න.